Hello cuties, welcome back to my YouTube channel. The vlog එකේ දවස් 3ක දේවල් තියෙනවා. ඉතින් මේක තමයි පළවෙනි දවස. මං අද මට ෆ්‍රී වෙලාවක් තිබ්බ හින්දා ආවා. හරියටම මාස 5කට විතර පස්සේ මගේ eyebrows දෙක හදාගන්න. මම මුලින් නම් ටිකක් බයෙන් හිටියේ. ඒ වුණාට එයා අවුලක් නැතුව මට ඕනි විදිහට ඒක හදලා දුන්නා. පස්සේ මම බ්‍රූනෝ බේකර් එකෙන් නැවතුණා කොෆි එකක් බොන්න හිතාගෙන. ඔයාලා දන්නවද මම මේ ඉන්දියාට මේ දවසට හරියටම සති එකහමාරක් විතර වෙනකම්ම මම ගොඩාරියක්ම මගේ ජීවිතේ මාරම විදිහට ස්ට්‍රගල් කරපු සති දෙකක්. ඒ වුණාට මේ වීඩියෝ එක මම දැන් වොයිස් කරන දවස වෙද්දී මම ඒ දවසට වඩා ගොඩක් හොඳට ඒ වගේම මගේ හිත ගොඩක් ශක්තිමත් කරගෙන සතුටින් ඉන්නවා. කොහොම හරි ඔන්න මේ තියෙන්නේ දෙවැනි දවස. ඉතින් අද මං උදෙන්ම නැගිට්ටා. මොකද අද තමයි මාස එකහමාරකට පස්සේ අපේ යුනි ආපහු පටන් ගන්න දවස. ඉතින් මේ පටන් ගන්නේ මගේ දෙවැනි සෙමස්ටර් එක. ඉතින් අද අපිට තිබ්බේ introduction to management වගේම basic marketing කියන subjects දෙක. කොහොම හරි ඉතින් lectures උදේ පටන් ගන්න ඉවරුනේ අන්තිමට හවස් වෙලා. ගොඩ කාලයකට පස්සේ තමයි යුනිගේ cafeteria එකකින් කරන්න පුළුවන් වුණේ. ඉතින් ඔන්න ඔහොම තමයි ඒ දවස් ඉවරුනේ. අද තමයි මේ vlog එකේ හරියටම 3 වෙනි දවස. ඒ වුණාට vlog එක හරියටම පටන් ගන්න අද. ගිය සති තුනම ගොඩක් ස්ට්‍රෙස් වෙච්ච, බිසි වෙච්ච ඒ වගේ සති තුන. තමයි පළවෙනි දවස් දෙක මට හරියට වීඩියෝ කරන්න බැරි වුණේ. මගේ රූම් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම ඔයාලට WhatsApp channel එකේ අයිට මම message එකක් දාලා තිබ්බා මේ වීඩියෝ වෙන්න පරක්කුනේ. අපේ washroom එකේ hot water මම දන්නේ මොකක්ද ඒක කියලා ඒක leak වෙන පටන් ගන්න. ඒක replace කරන්න උනා. ඉතින් අපිට සතියක් විතර හරියට වතුර නැතුව ඉන්න උනා. ඔයගේ ප්‍රශ්න හින්දා දැන් washroom එකත් හරිම අපිරිසුදු වෙලා තියෙන්නේ. kitchen එකත් ඒ වගේම තමයි. ඉතින් ඒ ඔක්කොම මට අදහස් කරන්න වෙනවා. ඉතින් ඊයේ මට වැඩ දවසක් ඊයේ මට පැය 5:00 විතර shift එකක් තිබ්බේ රැට. ඉතින් මං ගෙදර එද්දිත් 12 කිට්ටු වුණා. ඒ වගේම අදත් මට හවස පැය 2ක එකක් තියෙනවා. ඉතින් ඒකට තව වෙලා තියෙනවා. මොකද හවස 5:50ට විතර තමයි ඒකට මට යන්න තියෙන්නේ. හෙට නම් මම දවසම නිවාඩු. හැබැයි මං හිතාගෙන ඉන්නවා හෙට මේ කිසි දෙයක් දාගන්නේ නැතුව මට ඕනේ හෙට මුළු දවසම හරිම ෆ්‍රී එකේ එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න හොඳට. මොකද ඊළඟට මට අපව වැඩ. ඒ හින්දා අපි ටක් ගාලා මොර්නින් කොෆි එක බීලා ටක් ගාලා මේ ඔක්කොම ටික ඩීප් ක්ලීන් කරලා වැඩේ පටන් ගමු. මෙන්න මෙහෙම තමයි මගේ රූම් එක දැන් තියෙන්නේ. පේනවනේ මේකට වෙලා තියෙන දේ. එහෙනම් අපි දැන් ටක් ගාලා කොෆි එක හදාගනිමු. මම දැන් මුලින්ම කරන්නේ මගේ ලොකු බින් බෑග් එකක් අරගෙන තියෙන ඔක්කොම විසි කරන්න දේවල් තියෙන ටික දාගන්නවා. මොකද මගේ දැන් තියෙන ඩස්ට්බින් එකත් already full වෙලා තියෙන හින්දා. ඊට පස්සේ මගේ cute ඩයිනසෝර්ට මම අලුත් බින් ලයින් එකක් දැම්මා. ඇත්තටම මේ ඩස්ට්බින් එක හරිම චූටි වැඩි. මේක දවසක් දෙකක් විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉක්මනට පිරෙනවා. ඒ වුණාට මම ඒකට හරි කැමතියි. ඒක හරිම cute. මේක පාවිච්චි කරනවා දිගටම.
රූම් එක ක්ලීන් කරලා ඉවර වෙලා මම දැන් ටග් ගාලා යන්න හදන්නේ grocery shopping. මම ඊළඟ මාසෙම එකපාර යනවා කියලා හිතාගත්තා. ඒ වුණාට ගෙදර බඩු ගොඩාරියක් ඉවර වෙලා ඒ ටික අත්‍යවශ්‍ය හින්දා මම වැඩට යන්න තියනවා. ඊට කලින් ටග් ගාලා බඩු ටික අරගෙන අහපහු බෑග්ස් දෙකම එල්ලගෙන පයින්ම ගෙදර ගියා. 5:40 වෙද්දී මම බස් එක අරගෙන වැඩට ආවා. අද පැය 2යි තියෙන්නේ. ඉතින් අද ලොකු වැඩක් කරන්න තිබෙත් නැහැ. පස්සේ තමයි දැක්කේ මම ස්ට්‍රෝබෙරි කියලා අරගෙන ආවෙත් තියෙන්නේ චෙරි යෝගට් එකක් කියලා. මම මේ පාර එළවලු විදිහට මෙන්න මේ කිඩ්නි බීන්ස් අරගෙන ආවා. යාළුවෙක් මේක එකපාරක් උවලා තිබ්බා. ඒක හරි රසයි. ඒ හින්දා මට හිතුණා try කරලා බලන්න ඕනේ කියලා. ඒ බඩු ටික අස් කරලා ඉවර වෙලා මම රැට කෑම හදන්න පටන් ගත්තා. ඉතින් අද චිකන් සලාඩ් එකක් හදන්නේ ඉක්මනට හදාගන්න පුළුවන් හින්දා චිකන් ටික මම pan එකේ fry කරගත්තා. ඊපස්සේ මම අද මෙන්න මේ සලාඩ් ඩ්‍රෙසින් එක අරගෙන ආවා. එතකොට මට ලේසි ආයි මයොනයිස් පාවිච්චි කරන්න ඕනේ නැති හින්දා. ඊට පස්සේ හෙටට ඕනි වෙන සීනි සම්බල් ටිකත් හදලා මම අද දවසේ වැඩ ටික ඉවර කරා. මේ තියෙන්නේ ගානියගේ පපාය hair food එක. මේකට මම මාරුම ආසයි විශේෂයෙන් මේකේ සුවඳ හින්දා. ඔයාලට හොයාගන්න පුළුවන් වුණොත් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. කැම එකත් අරගෙන මම දැන් හදන්නේ මම බල ඉන්න K-drama එකේ අන්තිම එපිසෝඩ් එක බලන්න. මම K-drama ගොඩක් ෆිල්ම්ස් අරෝමය බලන්න මෙන්න මේ Kiss Cage කියන වෙබ්සයිට් එකේ. මේ දවස්වල බල හිටියේ weightlifting fairy Kim Bok-ju කියන K-drama එක. ඔයාලගේ mood fix කරගන්න ඕනේ නම් ටිකක් hina වෙන්න ඕනේ නම් මේ K-drama එක බලන එක හරිම sweet. ඉතින් ඔන්න ඔහොම තමයි අද vlog එක ඉවර වුණේ. Thank you for watching. Bye bye cuties.